අපි හිතන්නේ නැති වෙලාවක එන්න පුළුවන් ලෙඩක් තමයි මේ බඩේ අජීර්ණය කියන්නේ. ඒක බඩ පිපුමක් එහෙම නැත්නම් වක්කාරයක් වමනයක් නැත්නම් නිතර මල පහ පිට වෙන බවක් උනත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇතුණාම අපි එදා ඉඳන්ම අපේ පුරුද්ද වෛද්‍යවරයෙක් හමු වෙන එක නන් නෙවෙයි. එදින්දා ගෙදර තියෙන පහසුවෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය ටිකක් පාවිච්චි කරලා ඒකට විසඳුමක් හොයාගන්න එක තමයි අපේ සිරිත. ඉතින් අද අපි කියන්නේ වැඩි වැඩ නැතුව පහසුවෙන්ම ගෙදර තියෙන දෙයක් හොයාගෙන ඔබේ බඩේ අජීර්ණය සුව කරන්න පුළුවන් ක්‍රම 10ක් වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ. එහෙනම් වැඩි කතා නැතුව ඉක්මනටම යන්න. ඔයගොල්ලෝ අපි දන්නා වගේම පළවෙනි එක විදිහට අපි කියන්නේ දෙහියුෂ. බඩේ අජීර්ණයක් ආපුවම බඩේ දිරවීමේ අපහසුතාවයක් ආපුවම අපි ඉක්මනටම කරන්නේ දෙහියුෂ එකක් හදාන්න පොන එක. ඒක හදාගන්නේ කොහොමද කියනවනම් ඉඟුරු සුදු ලුණු සහ ගම්මිරිස් කුඩු ටිකක් දාලා ඒකට වතුර නැතුව බොනවා නම් ඒත් හොඳයි. නැත්නම් වතුර ටිකක් එකතු කරලා ඔයාට පුළුවන් දෙහියුෂ පානය ගන්න. ඔයාගේ බඩේ අමාරුවට විසඳුමක් හැටියට. ඊගාව එක තමයි මීපැණි. මීපැණි කියන්නේ කවදාවත් කල්නිකුත් වෙන්නේ නැති ලෝකේ තියෙන වටිනාම ඖෂධයනේ. ඉතින් බඩේ අජීර්ණයක් ආපුවම ඔයාට පුළුවන් මීපැණි ටිකක් තේ හැන්දක් දෙකක් කන්න. ඒකෙන් ඔයාගේ බඩේ අජීර්ණය ඉක්මනින්ම සුව වෙලා යනවා. ඊගාව එක තමයි කෝපි සහ දෙහි. බඩේ අජීර්ණයක් ආපුවම ඔයාට පුළුවන් කෝපි කෝප්පයක් හදාගෙන ඒකට දෙහි ගෙඩි භාගයක විතර දෙහියුෂ කලවම් කරලා මද රස්නේ බොන්න. ඔයාගේ බඩේ අජීර්ණය ඉක්මනින්ම සුව වෙලා යනවා. ඊගාව එක තමයි සූදුරු. සූදුරු කියන්නේ බොහොම වටිනා කුළු බඩුවක් වගේම වටිනා ඖෂධයක්. ඔයාට පුළුවන් සූදුරු ටිකක් අරගෙන කබලේ බෙදලා කුඩු කරලා තේ එකක් විදිහට බොන්න. ඔයාගේ බඩේ අමාරුව ඉක්මනින් සුව වෙලා යනවා. ඒ වගේම සූදුරු ටිකක් වතුරට දාලා පෙඟෙන්න දාලා තම්බලා බිව්වත් ඒක ඔබට සුදුසු. ඊගාව එක තමයි යෝගට්. එහෙම නැත්නම් මීකිරි. ඔයා දන්නවා මීකිරි වල තියෙන හිතකර බැක්ටීරියා. ඉතින් ඔයාගේ උදරයේ ඇති වෙලා තියෙන රෝගී තත්ත්වය සුව කරන්න හොඳම දෙයක් තමයි මේ හිතකර බැක්ටීරියා. මීකිරි වගේ කිරි ආහාර වල තියෙන හිතකර බැක්ටීරියා. ඉතින් මේ බඩේ අජීර්ණයක් වෙලා තියෙනකොට ඔයාගේ හිතකර බැක්ටීරියා අහිතකර බැක්ටීරියත් එක්ක සටන් කරලා ඔයාගේ උදරයට පහසුවක් රෝගියට සුවයක් ලබා දෙනවා. නිසා බඩේ අජීර්ණයක් තියෙනකොට මීකිරි කන්න. ඊගව බඩේ අජීර්ණයට හොඳම ඖෂධය තමයි දෙලුන් ඉස්ම සහ මීපැණි. ඔයාට පුළුවන් දෙලුන් ගෙඩියක් අරගෙන ඇටවල ඉස්ම හොඳින් මිරිකාගෙන තේ හැඳි දෙක තුනක් වෙන්න ඉස්ම මිරිකාගෙන ඒකට මීපැණිත් කලවම් කරලා පානය කරන්න. ඉතින් මේක ඉතාමත් රසවත් ඒ නිසා දවසට 5-6 වතාවක් වුණත් ගත්තට කමක් නැහැ. ඔයාට ඉක්මනින්ම මේකෙන් සුව වෙනවා. ඉතින් ඔය එක කඩන රස නිසා ඔයා ගොඩක් කැමති වෙයි. ඊගව බඩේ අජීර්ණයට එරෙහිව පාවිච්චි කරන්න පුළුවන් ඖෂධය තමයි සුදු ලුණු. සුදු ලුණු කියන්නේ මේ එදිනෙදා රෝග වලට තාම හොඳ ඖෂධයක් නේ. ඉතින් බඩේ අමාරුවක් වුණොත් අපේ ආච්චිලා අත්තම්මලා අපිට ඉස්සර සුදු ලුණු දෙන්න පුරුදු වෙලා තියෙනවා. එහෙම සුදු ලුණු තම්බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සුදු ලුණු බිකක් දෙකක් අඟුරු වලට දාලා පුච්චගෙන කන්න පුළුවන්. ඕනෑම ආකාරයෙන් සුදු ලුණු ඔයාගේ බඩේ අජීර්ණයට පාවිච්චි කරලා බලන්න. ඔයාගේ බඩේ අජීර්ණය ඉක්මනටම සුව වෙනවා. ඊළඟ බෙහෙත් ඖෂධය තමයි සුදු ලුණු අමු වදක අමු ඉඟුරු භාවිත කරලා හදාගන්න බෙහෙත්. ඔයාලට තියෙන මේ වර්ග තුනම අරගෙන හොඳින් සුද්ධ කරලා ගල ගහ ගන්න. ඒකලා එක ගුලියක් විදිහට හදලා ඒක ගිලින්න. අතීතයේ අපේ කුඩා දරුවන්ට බඩේ අජීර්ණයක් හැදුනහම වදකහ ගලගාලා දෙන්න අපේ අත්තම්මලා පුරුදු වෙලා හිටියා. ඒ වගේ තමයි ඔයාලට බඩේ අජීර්ණයක් ඇතුනොත් මේ මං කිව්ව මේ අමුද්‍රව්‍ය තුන ගලගාලා ගුලියක් හදලා ගිලින්න. එතකොට ඔබේ අජීර්ණය සුව වෙලා යනවා. ඊළඟ ඖෂධය තමයි වදකහ දෙහි ඇඹුලෙන් ගලගාලා ගන්න. වදකහ ගලගාලා ඒකට දෙහි ඇඹුලෙන් සුවල්පයක් දාලා ඔයගොල්ලන්ට පුළුවන් එක ගිලින්න. ඔයාගේ බඩේ අමාරුව ඉක්මනින්ම සුව වෙනවා. බඩේ අජීර්ණය ඉක්මනින්ම සුව වෙනවා. බඩේ අජීර්ණයට එරෙහිව පාවිච්චි කරන්න පුළුවන් අවසාන බෙහෙත තමයි කහමිරිස් හොද්ද. මේක නම් ටිකක් හදාගන්න ටිකක් වෙලා යනවා. නමුත් ඊටම සාර්ථක අත් බෙහෙතක්. ඔයගොල්ලෝ දන්නවද කහමිරිස් හොද්දක් හදාගන්න විදිය? කහමිරිස් හොද්දක් හදාගන්න විදිය හරිම ලේසි. අපේ අත්තම්මලා ආච්චිලා අම්මලා නම් මේ කහමිරිස් හොද්දක් හදාගන්න විදිය දන්නවා. ඉතින් මේ කහමිරිස් හොද්දත් ඔයගොල්ලෝගේ බඩේ අමාරු ඉක්මනින්ම සුව කරන්න ඔයාගේ ආහාර රුචිය නැවතත් යථා තත්ත්වයට පත් කරන සුදුසුම ඖෂධයක්. ඉතින් ඔයත් එදින්දා බඩේ අජීර්ණයක් හැදුනහම මේ එකක් හරි උත්සාහ කරලා තියෙනව නේද? එහෙනම් පාතින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා දන්න මීටත් වඩා වෙන ක්‍රම තියෙනවා නම් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාලා කියන්න. මොකද මේ වෙලාවේ බඩේ අමාරුව නිසා අමාරුවෙන් ඉන්න ගොඩක් දෙනෙකුට ඒක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ නිසා පාතින් කමෙන්ට් කරන්න.